පුංචි කාලේ අපේ මවුරට ගැන අපේ අම්මලා ආච්චිලා කියලා දීපු ගීත අපේ දරුවන්ට අහන්න දකින්න වෙන්නේ මේ විදිහටද? වැඩිහිටියෝ ඔබට හිතන්න යමක් මේ තුල තියෙනව නේද? ඔයා මේ දකින්නේ ලංකාවේ පසුගිය දිනක පැවැත්වුණු එලිමහන් සංගීත ප්‍රසංගයක වීඩියෝවක්. මේ වෙනකොටත් ඔයා සමාජ මාධ්‍යයේ මේ වීඩියෝ එක දකින්නට ඇති. සමහර විට සජීවීව මේ ප්‍රසංගය නැරඹුවා වෙන්නත් පුළුවන්. හනා සෆා ආදිත්‍ය සනාලා වගේම නව පරපුරේ ජනප්‍රිය තවත් යොවුන් ගායන ශිල්පිනියක් තමයි රොමේන් කියලා කියන්නේ. පසුගිය දිනවල පැරණි ගීත නව ආරයකට ගායනා කිරීම නිසා ඇය චෝදනාවටද ලක් වුණා. ඒකට හේතුව බටහිර ආරයට හුරු කටහඬක් හිමි ඇගේ ගීතවලට කැමති පිරිසක් වගේම අකමැති පිරිසකුත් ඉන්නවා. ඉතින් මේ දේවල් කොහොම වුණත් මේ වෙනකොට ලංකාවේ විශේෂයෙන්ම එලිමහන් සංගීත ප්‍රසංගවල ඇඟපසඟ නිරාවරණය වන ඇඳුම් පෙළඳුම් භාවිතා කරමින් ගායන ඉදිරිපත් කිරීම දැන් රැල්ලක් වෙලා තියෙනවා. 80 ගණන්වල 90 ගණන්වල වගේ සාරි ඔසරි වලින් සැරසිලා වේදිකාවල ගී ගයන්න ඕන කියලා කියනවා නම් නෙමෙයි. කාලෙත් එක්ක අලුත් ෆැෂන් කරන්න ඕනේ. තරුණ කාලෙදී ඒ කාලෙට ගැලපෙන විලාසිතා කරන්නත් ඕනේ. නමුත් ගායිකාවක් ප්‍රේක්ෂක අවධානය ලබා ගන්නට තමන්ගේ කටහඬට වඩා ඇඟපසඟ පෙන්වනවා නම් අන්න ඒක ගැටලුවක්. ඒ වගේම තරුණ පරම්පරාව බලාපොරොත්තු වෙන්නෙත් ඒ දේම නම් ඒක ලොකු ඛේදවාචකයක් නේද? ඔබ මොකක්ද ඒ ගැන හිතන්නේ? රොමේන් වැඩිපුරම චෝදනාවට ලක්වුණේ ඇය මෙවන් ඇඳුමකින් සැරසිලා නොගැලපෙන නර්තනයක්ද සමග ගායනා කළ ගීතය සම්බන්ධයෙනුයි. මේ රට මගේ රට මා ඉපදුණු රට. මේ ගීතය වැඩිහිටි තරුණ අපි හැමෝම ભેදයක් නැතුව ආදරය කරන ගීතයක්. එදා මේ ගීතේ මාලනී බුලසිංහල මහත්මියගේ කටහඬින් ඇහෙනකොට අපේ හිතේ ඇති වුණේ අපේ රට ගැන ආදරණීය හැඟීමක්, ආඩම්බරකාර හැඟීමක්. ඒ වගේම තමයි අපි පුංචි කාලෙදී හපන් පෙදුරේ ළමා ගායනා වලින් මේ ගීතය ඇහෙනකොටත් අපේ රට ගැන ඒ ආදරණීය හැඟීම ඒ විදිහටම ඇති වුණා. ඉතින් මෙවැනි වටිනා ගීතවල වටිනාකම අනාගතයටත් රැක දෙන්න ඕනේ නේද? ගී පදවලින් කියවෙන්නේ ශ්‍රී ලංකාවේ ස්වාභාවික වටිනාකම් උරුමයන් පිළිබඳව වගේම ශ්‍රී ලාංකිකයෙක් වීම සම්බන්ධයෙන් අභිමානාත්මක වූ හැඟීමක් සම්බන්ධ. එහෙම නැතුව ශෘංගාරාත්මක හැඟීමක් සම්බන්ධයෙන් නෙවෙයි. ඉතින් ඒ නිසා මෙවැනි ගීත ගායනා කරනකොට ඒ ගීතයේ වටිනාකම ලබා දිය නොහැකි නම්, ඒට ගැලපෙන ඇඳුම් සහ ගැලපෙන නර්තන චලන යොදාගත නොහැකි නම් ඒවා ගායනා නොකිරීම සුදුසුයි කියලා තමයි ගොඩක් අය චෝදනා කරලා තිබුණේ. ඉතින් මේ ගැන ඔයාගේ අදහස මොකද්ද? නියම කලා රසයේ මතුවන දැනෙන හැඟෙන නිර්මාණ තරුණ පරපුර තුරින් බිහි වෙනවා අඩුයි නේද? හේතුව එවැනි නිර්මාණ වලට ඉල්ලුම අඩුයි. ഘോഷාකාරී හරයක් නැති කලා නිර්මාණ වලට ඉල්ලුම වැඩි. ඒකට හේතුව මොකද්ද? මේ ගැන ඔයාගේ අදහස යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.